මෙහෙම ඉමේජින් කරන්න. ඔවුදේ නැගිටිනවා. නැගිටලා ඔයාගේ මේල් චෙක් කරද්දී ඔයා දකිනවා ඔයාගේ Netflix account එක බෑන් කරන්න හදනවා payment issue එකක් හින්දා. ඉතින් මේකේ logo මේල් එකේම තම customer service එකෙන් ඇවිල්ලා ඔගේ තියෙනවා. ඒක රතු පාට බටන් එකක් තියෙනවා verify your account now කියත්. ඉතින් ඔයා කලබල වෙලා මේ බටන් එක ක්ලික් කරලා ඔයාගේ login details දීලා මේ site එකට enter වෙනවා. ඉතින් ඔයා මේෙද්දි ඔයාගේ මේ login details ඔයාගේ password username hacker කෙනෙක්ට දීලා ඉවරයි. ඉතින් මේකට තමයි phishing කියන්නේ. මේක hackers ලගේ තියෙන පරණම සහ effective trick එකක් වෙනවා. මොකද්ද මේ phishing කියන්නේ? phishing කියන්නේ social engineering attack වලටයි තියෙන hackers ලා පාවිච්චි කරන ටෙක්නික් එක. ඉතින් මේකෙදි වෙන්නේ hacker නැත්තම් attacker ඔයාගේ trusted කෙනෙක් විදියට ඔයාගේ bank එක විදියට වෙන්න පුළුවන්. ඔයාගේ Binance account එකේ වෙන්න පුළුවන්, Netflix account එකේ වෙන්න පුළුවන්, Facebook account එකේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාගේ trusted කෙනෙක් විදියට act කරලා ඔයාගේ login credentials, username, password ඊට පස්සේ card details වගේ හොරගම් කරන trick එකක් තමයි මේ phishing කියන්නේ. ඉතින් මේකට ෆිෂින් කියලා නම ඇවිල්ලා තියෙන්නේ. මේක නිකන් මාළු බානවා වගේ වැඩක් ඉඳන් මම මාළු බාද්දි කරන්නේ කොක්කි නැත්නම් උක්කිගේ මොකක් හරි යමක් ගැට ගහලා මාළු ඉන්න ගඟකට හරි දොරකට හරි මොකට හරි දැම්මට පස්සේ මාළු යමකද්දි මාළුවත් ඒ කොක්කේ ටාවුලා උඩට. ඉතින් මේ ෆිෂින් අටැක් එක ගිදින් දෙන්නේ ඒ විදිහටම තමයි. ඔයාව රවට්ටලා ඔයාගේ login credentials, username, password ඊට පස්සේ card details වගේ දේවල් ඔයාගෙන් ගන්න එක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් කොහොමද මේ ෆිෂින් වැඩ කරන්නේ? ඇත්තම මේ ටෙක්නික් එක hackers පාවිච්චි කරන්නේ. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදියට ඔයාලට මේල් එකක් එනවා. මැසේජ් එකකින් හරි ඔයාලට කොහමද ලින්ක් එකක් එනවා. තනිකර legit විදියට මේ කියන්නේ ඇත්ත විදියටම හදපු ලින්ක් එකක්. මේක වගේ බැංක් එකකින් එන්න පුළුවන්, online store එකකින් එන්න පුළුවන්, නැත්නම් ඔයා වැඩ කරන IT department එකකින් එන්න පුළුවන්. මේ වගේ ඔයා trust කරන තැනකින් විදියට ඔයාලට මේල් එකක් හරි මැසේජ් එකකින් හරි ලින්ක් එකක් එනවා. ඉතින් මේ මේල් එකෙන් කරන්නේ ඔයා බය කරනවා නැත්නම් කලබල කරනවා. ඊට ඔයාගේ account එක තව පැය 24කින් බෑන් වෙනවා. නැත්නම් ඔයාගේ account එකට කවුරු හරි access අරගෙන ඔයාගේ බැංක් එකේ සල්ලි ගෙපලා මේ වගේ කලබලයක් ඇති කරලා මේ ලින්ක් එක ටච් කරන තැනට ඔයාව පත් කරනවා. ඉතින් ඔයා මේ ලින්ක් එක දැන් ටච් කරනවා. මොකද ඔයා කලබල වෙලා ඉන්නේ. මොකද ඔයා බය වෙලා ඉන්නේ. ඉතින් ඔයා දැන් මේ ලින්ක් එක ටච් කරලා මේ වෙබ්සයිට් එකට යනවා. ඉතින් ඔයා මේ credentials දීලා ඒ කියන්නේ ඔයාගේ login password username දීලා ඔයාගේ account එකට log වුණාම ඔයා මේ වෙබ්සයිට් එකට අදාළ උදාහරණයක් විදියට අපි ගමු Bybit crypto exchange platform එක. ඔයාලට මේල් එකක් එනවා Bybit එකේ. ඔයාගේ account එකේ password එක දැන් වෙනස් කරලා තියෙන්නේ verify කරන්න මේ ඔයා කියලා. ඔයා කලබල වෙලා මේ link එක click කරලා Bybit වගේම site එකට යනවා. ඔයා ගිහිල්ලා මේ password ඔක්කොම දුන්නට පස්සේ verify දුන්නාට පස්සේ ඔයාව ඇත්තම Bybit account එකට redirect වෙනවා. ඒ කියන්නේ ඇත්තම Bybit account එකට ඔයාව යනවා. ඒ වුණාට මේ වෙද්දි attacker එකට ඔයාගේ email, password, card details එහෙම දෙනවා නම් අදාළ website එකට ඒවත් ඒ විදිහම attacker එකටත් ගිහිල්ලා ඉවරයි. ඉතින් මේකට real world example එකක් විදියට ගන්න පුළුවන්. දැනට අවුරුදු කිහිපයකට කලින් Google එක report කරනවා එක දවසකට මිලියන 100කට වැඩිය phishing email එයාලා block කරලා තියෙනවා කියලා. ඉතින් මේවා වෙන්නේ campaign විදියට. ඒ කියන්නේ මේවා එකපාර එක්කෙනෙක්ට විතර නෙවෙයි යන්නේ එකපාරකට ලොකු පිරිසකට මේ වගේ email send කරනවා මෙයාලා. ඉතින් පහුගිය අවුරුදු වල COVID-19 කාලේ මේ Google එකකින් කියන ලොකු campaign එකක් ගිහිල්ලා තියනවලු මිනිස්සුන්ගේ බැංකු විස්තර සහ identity card වල විස්තර steal කරන්න COVID-19 වලට අදාළ form එක government එක issue කළා වගේ මේ හැම කෙනෙක්ටම email එකක් කරා ගිහිල්ලා තියෙනවා. කොහොමද මේ phishing email එක අඳුරගන්නේ? ඔයා මේක බේරෙන්න නම් මේව අඳුරගන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න. ඉතින් මුලින්ම බලනකොට මේ වගේ email එකක් ආවට පස්සේ අදාළ website එකෙන් ඉගෙන ඔයා දන්නවා ඇති ඔයා register වුණ website මොනවද, login වුණ website මොනවද කියලා ඔයා දන්නවා නැති. ඔයාලට Binance එකෙන් ඇවිල්ලා තියෙනවා නම් මුලින්ම බලන්න මේ Binance එකේ original domain එක තියෙන්නේ. domain එක කියන්නේ website එකේ නම. binance.com කියන එක තමයි original. ඉතින් ඔයාලට සමහර වෙලට email එකක් උදේ බලද්දී ඇවිල්ලා තියෙන්න පුළුවන්. binance.com කියන එකෙන් නෙවෙයි support@binance.support කියන domain එක. ඉතින් මේ වගේ එකක් දැක්කොත් මේක phishing mail එක. ඉතින් මේක සමහර විට ඔයාලට mail එකේදී පෙන්නන්නේ නැහැ. ඔයා මේක click කරාට පස්සේ අදාළ website එකට ගියාට පස්සේ උඩ browser එකේ ඔයාගේ address එක පෙන්නනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මුලින්ම අදාළ domain එකේ මේක ඇත්ත website එකද බොරු website එකද කියලා හොයාගන්න. ඉතින් grammar mistakes බලන්න. සමහර විට මේ support කියන වචනේ double p වෙනුවට single p අකුරක් විතරක් ඇදලා දෙන්න පුළුවන්. මේ වගේ grammars බලන්න මේකෙන් ඔයාලට තව ලේසියෙ මේ phishing mail එකක් අඳුරගන්න. ඉතින් ඔයාලට මේකට tools පාවිච්චි කරන්න පුළුවන්. fish.report නැත්නම් fishcheck.ai වගේ website පාවිච්චි කරලා ඒ වගේ tools පාවිච්චි කරලා මේ වගේ mails මේ වගේ site අඳුරගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි ඔයා මේ වගේ mail එකක් දැක්කට පස්සේ කලබල නොවෙන්න. මොකද මේක system එක hack කිරීමක් නෙවෙයි. මේකෙදී ඉන්නේ ඔයාව hack කරන මිනිහෙක් hack කරන එක. ඉතින් hackers කියන්නේ smart කට්ටිය. මෙයාලා algorithm වලින් වැඩ කරන අය නෙවෙයි. මිනිස් මොලෙන් වැඩ කරන්නේ. ඒ hackers ලට වැඩි smart උන ඔයාලට පුළුවන් මේ වගේ attacks වලින් බේරෙන්න. ඉතින් කොහොමද මේ වගේ attacks වලින් බේරෙන්න? ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් steps. ඉතින් පළවෙනිම step එක විදිහට මම කියන්නේ ඔයාගේ browser එකට password save කරන්න එපා. ඒ වෙනුවට ඔයා password manager පාවිච්චි කරන්න.
මේකදිවට පාස්වර්ඩ් ස්ටෝර් කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් නිකන් ඩේටාබේස් එකක් වගේ යූසර්නේ පාස්වර්ඩ් වගේ සේව් කරලා තියන්න පුළුවන්. ඉතින් Apple වල නම් පාස්වර්ඩ් කියලා ෆීචර් එකක් ඉන්බිල්ට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Trojan වගේ පාස්වර්ඩ් මැනේජර් පාවිච්චි කරලා ඔයාගේ පාස්වර්ඩ් ස්ටෝර් කරලා තියන සිකියුර්. ඉතින් මම පර්සන් පාවිච්චි කරන්නේ Bitcode. ඒකින්ද මට ඔයාලට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊළඟට තමයි ඔයාගේ accounts වලට MFA. නැත්නම් අපි කියනවා two step verification multi factor verification කියලා. ඉතින් ඔයාලට මේව on කරලා තියන්න පුළුවන්. හදිස්සියත් හැකර් කෙනෙක් කොහොමද පාස්වර්ඩ් යූසර්නේම් අරගෙන ඔයාගේ account එක log වෙන්න try කරොත් එතනදී OTP එකක් ඉල්ලනවා මේ account එක log වෙන්න කලින්. ඉතින් මේකෙන්දී ඔයාගේ password එක leak වුණා ඔයාලට ඔයාගේ account එක බේර ගන්න chance එකක් තියෙනවා. ඉතින් important ම දේ තමයි ඔයා මොකක් හරි link එකක් click කරන කලින් පොඩ්ඩක් හිතලා බලලා click කරන එක. මොකද මේ සමහර විට ඔයා මේක කරන click එකදී ඔයාගේ account password ඔයාගේ browser එකට save වෙලා තියෙනවා. cookie එක steal කරලා ඔයාගේ account වලට log වෙන්න පුළුවන්. ඉතින් phishing scam හැමතැනම තියෙනවා. ඔයාගේ inbox එකේ ඔයාට Instagram එකේ message ඇවිල්ලා දෙනවා. Facebook එකෙන් ඇවිල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා Facebook එක scroll කරනකොට ads විදියට තියෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා දන්නවා කොහොමද මේ වගේ phishing attack එකකින් බේරෙන්නේ කොහොමද මේවා අඳුරගන්නේ කියලා. ඉතින් stay secure ඊළඟ එපිසෝඩ් එකට දැන්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට ඊළඟ එපිසෝඩ් එක බැටරනවා ඔයාගේ ළඟටම notification එකෙන් ගෙන්න ගන්න පුළුවන්.